වර්ෂයේ 1926දී ජර්මානු ජාතික ජෝන් හගන්බෙක් තමයි මේ දෙහිවල සත්ව උද්‍යානය එයාගේ පෞද්ගලික සත්ව එකතුවක් විදිහට ආරම්භ කළේ. පසුව රජය මැදිහත් වීමෙන් 1936 වසරේදී මෙම දෙහිවල සත්ව උද්‍යානය පොදු ජනතාවට විවෘත කරා. දැන් පටන් වසර 90කට අධික දීර්ඝ ඉතිහාසයක් මෙම භූමියට තියෙනවා. අද වන විට සතු සංරක්ෂණය සහ අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් තමයි දෙහිවල සත්ව උද්‍යානය. ජෝන් හගන්බෙක් සත්ව වෙළඳාම කරපු පුද්ගලයෙක්. ලංකාවේ ඔහු සිලොන් සූලොජිකල් ගාඩන්ස් කම්පැනි නමින් සමාගමක් ආරම්භ කළා. එම සමාගම මූල්‍ය වශයෙන් බිඳ වැටීමත් සමග ජේම් පවරාගෙන තමයි මේ දෙහිවල සත්ව උද්‍යානය ආරම්භ කරලා තියෙන්නේ. විශාල වපසරියක පිහිටි මේ සත්ව උද්‍යානයේ බොහෝමයක් තැන් අරඹන්න අපිට අවස්ථාව හම්බුණා. මුලින්ම අපි පා තැබුවේ මින් මැදුරට. පිරානා මත්ස්‍යයන් අප දැක ඇත්තේ චිත්‍රපටිවල. චිත්‍රපට කතා මාලාවල තරම් ඔවුන් දරුණු නැහැ. ශාකභක්ෂක පිරානා මත්ස්‍යයෙන්ද සිටි. මේ ඔබට දැක ගැනීමට ඇත්තේ ඇලිගේට ගාල් නැමැති මත්ස්‍යයක්. කිඹුලෙකු මෙන් දිග හොම්බක් තිබීම මේ සත්වයාගේ විශේෂත්වය. මොවුන් මිරිදිය මත්ස්‍යය සෙන්ටිමීටර් 200-300 අතර දිගින් යුක්ත වේ. ආනයනය කළ මෙම මත්ස්‍යයන් පරිසරයට මුදා හැරීමේ සිද්ධි කිහිපයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. සීබ්‍රා තිලාපියා නැත්නම් හොනට් තිලාපියා. මෙම මත්ස්‍යයන්ගේ ඇඟේ ඇති ඉරි රටාව නිසා මෙම නමයේදී තිබෙනවා. විසිතුරු මත්ස්‍ය ගණයට අයත් වෙනවා. ආනයනය කරන ලද විස්තරු මත්ස්‍යයන් විශාල සංඛ්‍යාවක් එකම ටැංකියේ කරබීමේ අවස්ථාව සලසලා තිබ්බා. මේ ඔබට දැක ගැනීමට හම්බ වෙන සෑම මත්ස්‍යයෙක්ම ආනයනය කරපු මත්ස්‍යයන්. මෙහිදී අපිට විශේෂ වූ ජීවිත අවදානමට ලක්වෙච්ච මත්ස්‍යයන් දැක ගන්න හම්බ වුණේ නැහැ. සමහර විට එවැනි මත්ස්‍යයන් ආනයනයට අපහසුතාවයක් ඇති. දැන් අපට දකින්න හම්බ වෙන මේ අරවානා මත්ස්‍යයා ආසනාව, ධනය සහ සමෘද්ධිය ළඟා කර දෙන සතෙකු ලෙස විශ්වාස කරනවා. දැන් මේ ඔබට දැක ගන්න හම්බ වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය ජාති. බොහෝමයක් ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයන් මෙහි දැක ගන්නට හම්බ වුණා. නිතර කතා බහට ලක් නොවන විවිධ හැඩ රටාවලින් යුක්ත මින් මැදුරුවල පවාද දක්නට නොලැබෙන විශේෂ මත්ස්‍යයන් තමයි මෙහි දක්නට ලැබුණේ. ශ්‍රී ලංකානු මත්ස්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් වඳවීමේ තර්ජනයට ලක්වෙච්ච අය. මේ ඔබට දැන් දැක ගන්නට හම්බෙන්නේ මගේ ජංගම දුරකථනයේ කැමරා කාචයේ සනිටුහන් වූ අපූරු වීඩියෝ කීපයක්. ලේතිත්තය මෙම මත්ස්‍යයන්ට මේ නමේදී ඇත්තේ මොවුන්ගේ තියෙන සුවිශේෂී හැඩ රටාව සහ වර්ණ රටාව නිසා. සත්ව උද්‍යානයේ මං සලකුණු ඔස්සේ යමින් අපි පැස්බරාව හොයාගත්. ලෝකයේ සිටින වේගවත්ම පක්ෂියයි. ඒ වගේම විශාලම පක්ෂි බිත්තරය වැඩිම බරකින් යුතු පියාඹන්න නොහැකි පක්ෂියෙක්. කළු හංසයා. ස්ට්‍රේලියාවේ එක් ප්‍රදේශයකින් පමණයි මේ කළු හංසය හම්බ වෙන්නේ. ශාකභක්ෂක සත්වයෙක්. ඔරික්ස් ගවයා හරිම විශේෂ සත්වයෙක්. ජලය රහිතව සති ගාණක් වුණත් මූට ඉන්න පුළුවන්. එකම දැල් කූඩුවක සිටි එමුහුම් මොනරා, සුදු මොනරා සහ කිරුළු කොකා අපිට දැක ගන්න හම්බ වුණා. මෙම බොහෝමයක් සතුන් කැමරා කාචයට හසු කර ගැනීමට ඉතාමත් අපහසු වුණා. සත්ව උද්‍යාන පරිපාලනය මගින් තුන්ට ජීවත්වීමට පහසු පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ දරා තිබීම දක්නට ලැබුණා. පෙත්තපත් කෑවද? කෑවද? ගිරවුන් කියලා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ සුරතල් සතුන් විශේෂයක්. මිනිසාගේ හඬ අනුකරණය කිරීමට ඇති හැකියාව ඒකට බලපානවා.
මිලිටරි මැකෝ, රතු මැකෝ, කහ මැකෝ, නිල් මැකෝ. මැකෝ පක්ෂීන් කියන්නේ මේ වෙද්දි ලෝකයේ කත්ත ජාවාරමේ ඉහළින්ම තර්ජනයට ලක්වෙලා ඉන්න පක්ෂීන් විශේෂයක්. මොවුන්ගේ තියෙන මේ වර්ණවත් බව එකට හේතු වෙලා තියෙනවා. ඊළඟට අපි පිය නැගුවේ සමනල උද්‍යානයට. සමනලුන්ට නිදහස්සේ පියාසරන්න මේක හදලා තිබ්බා. විවිධ මල් වලින් මේ සමනල උද්‍යානය සමන්විත වුණා. ඒ වගේම අපිට දකින්න හම්බ වෙච්ච පරිසරයත් හරිම ලස්සනයි. සමනලයාගේ අවදි ගැන අපි හැමෝම කුඩා කාලයේදී ඉගෙනගෙන ඇති. බිත්තර අවදිය, කීට අවදිය, දලඹු අවදිය, කෝෂ අවදිය අවසානයේ ලස්සන සමනලයෙක් නිර්මාණය කරනවා. ක්ෂීරපායි සතුන් කිහිප දෙනෙක්වද අපිට දැකගන්න හම්බ වුණා. ඒ අතරේ මේ බිංගෝ කියන වලහ විශේෂයි. 1997 වගේ කාලෙක තමයි බිංගොව මේ සත්ත්ව උද්‍යානයට පරිත්‍යාග කරලා තියෙන්නේ. දුඹුරු අලස කියලා කියන්නේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න සත්ත්වෙක්. සමහර විට මේවා දකිද්දී ඔබට මේ සත්තු ගැන දුක හිතනවා ඇති. ඒක සාමාන්‍ය තත්ත්වයක්. සත්තු උද්‍යානවල සත්තු තනි කරලා කූඩු කරලා තියෙන එකට බොහෝ දෙනා තම අකමැත්ත ප්‍රකාශ කරනවා. ඉන්පසු අපි කුරුල්ලන් නිදැල්ලේ කුඩා ප්‍රමාණයක හැසිරෙන දැල් ගෘහයක් වෙත ගියා. මෙහිදී නිදැල්ලේ මිනිසුන් සමගම එහෙ මෙහෙ ඇවිදින කුරුල්ලන් අපිට දකින්න හම්බ වුණා. නමුත් සමහර පක්ෂීන් නම් කූඩු කරලා තමයි හිටියේ. කළුකුමා ගැන නම් ඔබ හැමෝම දන්නවා ඇති. කුලෙක්ට වඩා මදක් විශාලයි කළුකුමා. සුදු පාට කළුකුම් විශේෂය මත් සඳහා තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. අපට මෙහිදී නිදැල්ලේ හැසිරෙන මැකෝ ගිරව් වගේ පක්ෂීන් ගොඩක් දැකගන්නට හම්බුණා. මේ දර්ශනයෙන් ඔබට පෙනෙන්නේ ඔබම ඔබ ඇවිදින මිනිසුන් දෙස බලා සිටින මැකෝ ගිරව්. මේ ඉන්නේ ශ්‍රී ලංකානු වලිකුකුලා. වැසි වනාන්තරවල තමයි වලිකුකුළු දැකගන්න හම්බ වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියත් වලිකුකුලනේ. ඉන්පසු අපි පියමැන්නේ බෙන්ගාලි කොටියව නරඹන්න. අප නිරීක්ෂණය කළ තවත් කරුණක් නම් සත්ව උද්‍යානයේ සිටි සතුන් සියල්ලක්ම පාහේ වැඩි ක්‍රියාකාරී බවකින් නොසිටීමයි. බොහෝමයක් වන සතුන් රංචු වශයෙන් ජීවත් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී තමයි ඔවුන් ක්‍රියාශීලී. දවල් කාලය කියලා කියන්නේ ඔවුන් නිදා ගන්න වෙලාව. අපිට දැකගන්න හම්බුණා වල් බලලා. සාමාන්‍යයෙන් ගෘහස්ත බලලෙකුට වඩා මේ වල් බලලා චුට්ටක් විශාලත්වයෙන් වැඩි. ඒ වගේම වැඩිය වර්ණවත් නැහැ. මේ ඉන්නේ ආසියාතික අලියා. ලංකාවේ නම් පෙරහැරවල් වලට, ඈත අතීතයේදී සටන් වලට, කුඹුරු හෑමට වගේ දේවල් වලට අලි භාවිතා කරලා තියෙනවා. ලීමර් සත්වයාව ඉතා ඈතින් අපිට දැකගන්න හම්බු. ලෝපුරා ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන මැඩගස්කාර් චිත්‍රපටයට මේ සතා යොදාගෙන තිබීම ඉතා විශේෂයි. තවද අපිට ඇලි රිලවුන් කිහිප දෙනෙකුත් හඳුනාගන්න පුළුවන් වුණා. මා කිව්වාත් මෙන්ම ඔවුන් නිදාගෙන තමයි හිටියේ. මේ ඉන්නේ කළු අඳුරා. මේ කුඩා වාර්තාමය චිත්‍රපටයේ අවසාන සන්ධිස්ථානය තමා හිපොපොටේමස්. ගංගා ආශ්‍රිතව තමයි හිපොපොටේමස් ජීවත් වෙන්නේ. මේ දිනවල තියෙන අධික රස්නය හිපොපොටේමස්ට ඔරොත්තු දෙන්නේ නැහැ. හිපොපොටේමස් බලන්න යන ගමනේදී එතනම අනෙක් පසට වෙන මේ කපිබරා කියන සත්වයාව දැකගන්න හම්බ වුණා. උනුත් ජලජ පරිසරවල ජීවත් වන සත්වයින්. හිපොපොටේමස් කාණ්ඩ දෙකක් අපිට සත්ව උද්‍යානයේදී දකින්න හම්බ වුණා. ඒ කුරු හිපොපොටේමස් සහ සාමාන්‍ය හිපොපොටේමස් වශයෙන්. සත්ව උද්‍යානයෙන් පිටවෙනවත් සමගම මේ ජීබ්‍රව අපිට දක්නට හම්බ වුණා.
ඉතා කුඩා වාර්තා මේ වැඩසටහනක් වන මෙම වීඩියෝව මෙතෙක් දුරට නැරඹූ ඔබට ඉතාමත් ස්තුතියි.